හනුමාන් ඇයි ඔබ අමතක කරලා ඉන්නේ? ඔබ තමයි වායුපුත්‍රයා. වායුපුත්‍ර හනුමාන් රාමකුමරු හමුවීම සහ ලංකාපුරයට පෙනීම. කාලය ගෙවී ගියා. තරුණ වියටපත් වුණු හනුමාන් කිෂ්කින්දා කියන වානර රාජධානියේ සුග්‍රීව රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට සේවය කළා. දවසක් අතිශය තේජාන්විත කුමාරවරු දෙදෙනෙක් දුනු ඊතල අරගෙන කැලේ ඇවිදිනවා හනුමාන් දැක්කා. ඒ රාම සහ ලක්ෂ්මන් කුමාරවරුයි. මේ නාදුනන අය කවුද කියලා හොයලා බලන්න හනුමාන් වයසක බමුණෙකුගේ වේශයක් මවාගෙන ඔවුන් ඉදිරියට ගියා. අපි අයෝධ්‍යාවේ රාම සහ ලක්ෂ්මන් රාවණා රජු විසින් පැහැරගත් මගේ බිරිඳ සීතා දේවිය හොයනවා. රාමකුමරු කාරණාව පැහැදිලි කළා. රාම කියන නම ඇහුණු ගමන්ම හනුමාන්ගේ හදවතේ මහා භක්තියක් ඇති වුණා. තමන්ගේ මුළු ජීවිතේම සේවය කරන්න හිටපු උතුම්ම ස්වාමියා මේ ඉන්නේ කියන තේරුම් ගත්තු හනුමාන් රාමකුමරුගේ දෙපා මුල වැඳ වැටුණා. ස්වාමීනි, මට සමා වෙන්න. මම සුග්‍රීව රජුගේ ඇමති හනුමාන්. අද සිට මගේ ජීවිතයම ඔබ වහන්සේ වෙනුවෙනි. හනුමාන් රාමකුමරුව සුග්‍රීව රජු ළඟට එක්කගෙන ගියා. සුග්‍රීව රජු සීතා දේවියව හොයන්න තමන්ගේ මුළු වානර හමුදාවම රාමකුමරුට ලබා දුන්නා. සීතා දේවියව හොයමින් දකුණු දිශාවට ආපු හනුමාන් ඇතුළු පිරිස ඉන්දියාවේ කෙළවරටම ආවා. ඔවුන්ගේ ගමන නතර වුණේ මහා සාගරයෙන්. මේ මහා මුහුදෙන් එගොඩ වෙලා ලංකාවට යන්නේ කොහොමද කියලා හැමෝම බලාපොරොත්තු අත්හැරගත්තා. ඒ වෙලාවේ ජාම්බවන් කියන වයසක වලස් සෙන්පතියා හනුමාන් ළඟට ආවා. හනුමාන්, ඇයි ඔබ අමතක කරලා ඉන්නේ? ඔබ තමයි වායුපුත්‍රයා. ළමා කාලේදී තමන්ට ලැබුණු අසීමිත ශක්තිය ගැන හනුමාන්ට නැවතත් මතක් වුණා. මහා ආශ්චර්යයක්. හනුමාන්ගේ ශරීරය එකපාරටම කන්දක් තරම් විශාල වුණා. අනිත් වානරයෝ මේ මහා රූපය දැකලා බිම වැඳ වැටුණා. හනුමාන් ලංකාපුරයට යන්න මහා සාගරයට උඩින් පැන්නා. ඒ පැනපු වේගයට ඔහු හිටපු කන්දත් දෙබෑ වෙලා ගියා. අහසින් යන මේ ගමන ලේසි වුණේ නෑ. මුහුදේ හිටපු සුරසා කියන මහා නාග රාක්ෂසිය හනුමාන්ව ගිලින්න උගේ කට ඇරියා. රාක්ෂයන්ගෙන් බේරිලා සාගරය තරණය කරපු හනුමාන් අවසානයේදී රාවණා රජුගේ අතිශය අලංකාරවත් ලංකාපුරය දැක්කා. සාමාන්‍ය වානරයෙක්ගේ ප්‍රමාණයට ආයෙත් පොඩි වුණු හනුමාන් හොර රහසෙම ලංකාපුරයට ගොඩ බැස්සා. ලංකාපුරේ පාලන කළ රාවණා රජුගේ උපත සිදු වූයේ කෙසේද? ඉදිරියට බලාපොරොත්තු වන්න.